බලද්දි කොණ්ඩේ වැවෙන මෙතඩ එකක් තමයි මේක. Hi friends, welcome back to my channel. අද මම ඔයගලන්ට අරන් ආවේ වෙනදට වැඩිය වෙනස් වීඩියෝ එකක්. ඒ තමයි මගේ magic hair oil එක. ඉතින් මේක ගර්ල්ස්ලට ගොඩාක් ස්පෙෂල් වීඩියෝ එකක් වෙයි. ඒ හින්දා ඉවර වෙනකම් බලාගෙන ඉන්න. මේක තමයි මගේ magical ingredient එක. මේක වලට ලංකාවේ food cities වලින් ගත්තකින් මම හිතන්නේ. ඉතින් guys keep watching. මගේ hair oil එක හදාගන්න යන්නේ. මේක තමයි මගේ hair oil එකේ main ingredient එක rosemary. ඊට පස්සේ olive oil, උළුහල්, castor oil, coconut oil. මේ coconut oil ගල්වලා වගේ තියෙන ටික කියන්නේ මේ winter එක නිසා ඒක රත් කරලා ගන්න ඕනේ. vitamin E, කරාබු නැති. හරි අපි මුලින්ම පටන් ගන්න කලින් රෝස්මරි මම කඩාගෙන ආවේ මේ දැන් ටිකකට කලින් මේවල ජර්ම්ස් තියෙන්න පුළුවන්. හැබැයි මේක වෙට් වෙන්නත් බෑ මම ඔයිල් එකට දාද්දි. ඒක නිසා මම මේක හොදන්න දැන් මෙමට අල්ලලා තියනවා ගොඩක් ඩස්ට් එක තියෙනවා. හරි ඔයාලා දැක්කනේ මගේ hair oil එකේ ingredients මොනවාද කියලා. මම මේ දැන් කරන්නේ රෝස්මරි තෙතට තියන්න බෑ. ඒක නිසා ඒවල ජර්ම්ස් තියන්නත් බෑ. හින්දා මම ඒවල මේ ඩස්ට් අයින් කරන එක කරන්නේ. ඉතින් මං වලට කියලා දෙන්නම් චුට්ටක් පොඩියට මේ මං යූස් කරන ingredients ඇයි මම යූස් කරන්නේ කියලා. පොල් තෙල් මං යූස් කරන්නේ of course ඒක හැමෝම දන්නවා පොල් තෙල් කොණ්ඩේ වැවෙන ගොඩක් හොඳයි. olive oil කියන්නේ ගොඩක් scalp එක nourish කරන oil එකක්. ඊට පස්සේ මම යූස් කරනවා castor oil. මොකද ඒක ගොඩක් thick oil එකක් අර දෙකටම වැඩිය. ඒකෙන් කරන්නේ කොණ්ඩේ breakages අඩු කරන එක. මට ඒක ගොඩක් හොඳයි. අර ඔයාලගෙත් කොණ්ඩේ කැඩි කැඩි යනවා නම් පීරද්දි castor oil ගොඩක් හොඳ option එකක්. ඊළඟට මේ දවස්වල famous මගේ ආසම ingredient එක rosemary. මේක මෙහෙනම් හැමතැනම කඩා ගන්න තියෙනවා ලංකාවේ food city වල තියෙනවා මට sure මම දැකලා තියෙනවා. මේක ගොඩක් අර පොල් තෙල් වල තියෙන ගඳ අයින් කරලා මාර සුවඳක් දෙන්න oil එකට. හැබැයි ඒකින්ද නෙමෙයි මම මේක use කරන්නේ. මේක ඇවිල්ලා අපේ ස්කැල්ප් එකේ health එකට ගොඩක් හොඳයි. ස්කැල්ප් එකේ blood circulation එකට ගොඩාක් support කරනවා. ඒ කියන්නේ කොණ්ඩේ වැවෙන්න ස්කැල්ප් එක ඒ කියන්නේ හොඳ environment එකක් හදලා දෙන එක තමයි මේකෙන් කරන්නේ. ඔයාගේ කොණ්ඩේ වැවෙන ප්‍රමාණය දෙගුණයකින් වැඩි වෙනවා. ඔයා මේ ingredient එක use කරනවා. ඊට පස්සේ උළුහල් specially for dandruff. ඊළඟට කරාබු නැටි ඔයාලා දන්නවා ඉස්සර කාලේ ඉඳන් එන එකක් තමයි කරාබු නැටි කියන්නේ. අර අක්කිස්ස පැලෙනවා කියන්නේ ඒකට ගොඩාක් හොඳයි කරාබු නැටි. අන්තිමට vitamin E. මේ capsule එක කරන්නේ අපේ hair එක moisture කරන එක. මම ගොඩක් පොඩි කාලේ ඉඳන් use කරන්නේ මට best results තියෙනවා. අමතක වුණා කියන්න කරපිංචා දාන්න ඕනේ මට අමතක වුණා දාන්න. මේක පොඩ්ඩක් වගේ පේන්නේ මේක වල පේන ඇති මේක ගොඩක් තෙල් ගල් වෙලා තියෙන්නේ. මම වැඩි රත් කරේ නැහැ. හරි. දැන් අපි කඩාගෙන දාගමු රෝස්මරි චුට්ටක්. මම ගොඩක් හදන්නේ අද දාන්න තව දවස් දෙකකට විතර තමයි මම අද හදන්නේ. ෆිල් කරනවා. අපි තව රෝස්මරි දාමු. මේක මම කොහොමද ඩබල් බොයිල් කරගන්න නිසා that will be all right. මමත් ඔයිල් ගන්න ආස කෙනෙක් නෙමෙයි. පොල් තෙල් එහෙම ගඳ නිසා ආසම නැහැ. හැබැයි මේක මාරම සුවඳයි. අනිත් එක මේක ගාලා නාන්න. මේක ගාලා ගාගෙන ඉන්න ඕනේ නැහැ. විනාඩි 20ක් හිටියම හොඳටම ඇති. අපි ඊළඟට ගාගන්නේ උළුහල්. මේක ගොඩක් හොඳයි dandruff වලට නම්. ඒකෙන් මම tablespoon එකක් දාගන්නවා. dandruff තියෙනවා නම් කොණ්ඩේ බැවෙන්නෙම නැත්නම් ඒක ගොඩාක් හොඳයි. ඊට පස්සේ මම කරාබින ටිකක් දාගන්නවා. ඒකට amount එකක් නැහැ. තෙල් දාන්නත් මට නම් measurement එකක් නැහැ. මම හිතන විදිහට දානවා. vitamin E capsules මම ගන්නේ මේකෙන් black morris එකෙන්. ඒකේ capsules මම දැන් දාන්නේ නැහැ. මොකද ඒකේ තියෙන ගුණේ නැතු යනවා. මම හිතන විදිහට මේක මම double boil කරන්න ගියාම ඒක මම දාන්නේ මම කොණ්ඩේට දාන්න කලින්. හරි. මම මේ පාත්‍රෙට වතුර දාගත්තා. ඊට පස්සේ මම මේක මෙහෙම ඇතුළට දානවා.
ඔයාලට පේනවා ඇති මගේ කොණ්ඩේ ඔයිල් කරන්න කලින් ට්‍රීට්මන්ට් එකක් දෙන්න කලින් කොහොමද තියෙන්නේ කියලා. මොකද මම ගොඩක් හීට් කරනවා කොණ්ඩේ කර්ල් සෙට් කරනවා. ඉතින් ගොඩාක් ෆ්‍රිසි. ඔයගොල්ලන්ට පේනවා ඇති කොණ්ඩේ මගේ ගොඩක් ඩැමේජ්. මොකද මං කලර්ස් දානවා. ඉතින් දැන් මම යන්නේ කොණ්ඩේ අවුල කඩා ගන්නයි. අපි කොණ්ඩේ අවුල කඩද්දි මෙහෙම යටේ ඉඳන් තමයි අවුල කඩන්න ඕනේ. මොකද නැත්තම් ස්පෙෂලි දිග කොණ්ඩ තියන අයට දවසට ඕනම කෙනෙකුගේ කොණ්ඩේ කොණ්ඩගස් 70ක් 80ක් අතර වගේ යනවා. හැබැයි හරියට පීරන්න පරිස්සම් වෙන්න ඕනේ. Almost අවුල කඩාගෙන ඉවරයි. කිව්වට ඉවර නෑ. මම අවුල කඩා ගත්තට පස්සේ කරන්න යන ඊළඟ දේ මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි දැන් මම මේ කරන්න යන දේ නම් ඔයාලා කරන්න එපා. හරි කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කැපුවා මට පුදුම සතුටක් එන්න මන් දන්නේ ගෑල්ලා මට හැමෝටම එහෙම. ඔයිල් එක රෙඩි. හැබැයි මේක තාම චුට්ටක්. ඒක ගොඩක් චුට්ටක් නෙමෙයි ටිකක් උණුයි. අපිට උණුවෙන්ම කොණ්ඩේට දාන්න බැරි නිසා මේක පැය භාගයක් විතර නිමෙන්න තියනවා. අමතක කරන්න එපා ඒ කැප්සියුල්ස් දාන්න ඕනේ ඔයාගේ ඔයිල් එක නිමුණට පස්සේ. Everything's ready. කොණ්ඩේට ඔයිල් දාගන්නයි දැන් මම යන්නේ. අපි බලමු මම කොණ්ඩේට කොහොමද ඔයිල් දාගන්නේ කියලා. ඒකට ඕන කරනවා මෙහෙම ටේල් කොම්බ් එකක්. ලයින්ස් බෙදාගෙන තමයි ඔයිල් කරගන්න ඕනේ. ඔයිල් දාගන්නේ මම මෙන්න මේ වගේ කොටන් එකකින්. මොකද එතකොට හොඳට අපි ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙන ඔයිල්. මේ රෝස්මෙරි ඔයිල් එක ඩැන්ඩ්‍රෆ් වලට නම් මාරම හොඳයි. මට ඩැන්ඩ්‍රෆ් ඉෂුව එක ගොඩක් තිබ්බ කෙනෙක්. මේ ඔයිල් එක මට හදන්න කියලා දුන්න අපේ පුංචි. එයා තමයි ඔයිල් එක හදන්න කියලා දුන්නේ. හැබැයි මම මගේ විදියට දැන් ඒකට අලුත් ඒවා ඇඩ් කරලා ගත්තට පස්සේ මගේ තව සීක්‍රට් මෙතඩ් එකක් තියෙනවා කොන්ඩිට්මන්ට් වැවෙන්න. ඕගොල්ලොන්ට මේ සිස්ටම් එක කරනවා නම් අනිවාර්යෙන් සති දෙකෙන් ලොකු වෙනසක් බලාගත්ත එකේ කොණ්ඩේ වැවෙන. මොකද මම හැමතිස්සෙම මගේ කොණ්ඩේ කපනවා. මගේ කොණ්ඩේ මට චූටි කාලේ ඉඳන් ගොඩක් කොණ්ඩේ තිබ්බ කෙනෙක් නෙමෙයි මම. හැබැයි මම හන්සි වෙලා ඇත්තටම මේ ගානට කොණ්ඩේ වමාගත්තේ මගේ ඔළුවේ කොණ්ඩේ තිබයි. හැබැයි දැන් කොණ්ඩේ ගැන අගයක් නැති වෙන්න තරම් මට කොණ්ඩේ ඉක්මනට වැවෙනවා. මම මේ වයිටමින් E කැප්සියුල්ස් උත් මෙහෙම ඔළුවට ගානවා ඉන්නේ. දැන් මම පෙන්නන්නම් මගේ secret method එක. Okay. මෙන්න මේ තියෙන්නේ මේක ඇවිල්ලා සිලිකන් hair brush එකක්. මේක ගොඩක් හොඳයි අපේ ඔළුවේ blood circulation එකට. ඉක්මනට කොණ්ඩේ වැවෙනවා. ලේ ගමනාගමනේ අපේ වැඩි වෙනවා මේකෙන් කරද්දී. මොකද ඒක මාර ස්මූත්. නිින්ද යන්න තරම් සනීපයක් තියෙන එකෙන් කරද්දී. ඔස්ට්‍රේලියාවල ඉන්න කෙනෙක් නම් මේක එච්චර ගණන් නැහැ. මේක මම ගත්තේ $15කටද කොහෙද. මේ ගොඩාක් කල් යූස් කරා කි කෙමිස්ට් එකේ තියෙනවා. වාගේ කොණ්ඩේ මේ ඔළුවේ දැන් මගේ මෙන්න මේ හරිය කොණ්ඩේ මදි. මොකද මම නාන්නේ එතනට. කියන්නේ රටින් අය දානවා හොට් වොටර් වලින් නාන අය එතන කොණ්ඩේ යනවා ගොඩාක්. ඉතින් ඒ වගේ තැන් ගොඩාක් හොඳට මසාජ් කරගන්න. ලොකු මසාජ් එකක් දෙන්න ඕනේ නැහැ. මම කරන්නේ නම් 10 minutes වගේ මසාජ් එකක් මම දෙනවා. හැබැයි මම ඔළුවේ මේක ලීව් කරනවා විනාඩි 20ක් විතර. සනීපයි. බලන් ඉද්දි කොණ්ඩේ වැවෙන මෙතඩ් එකක් තමයි මේක. ටඩා. ඔයාලට පේනවාද මම තෙල් නාලා ඉන්නේ. මම ඔයාලට තව මෙතඩ් එකක් පෙන්නන්නම් කොණ්ඩේ ඉක්මනට වැවෙන. ඔයාගේ කොණ්ඩේ මෙහෙම ඉස්සරහ පැත්තට දාලා මසාජ් කරන්න. එතකොට කොණ්ඩේට ඔයිල් දැම්මට විතරක් මදි. අනිවාර්යෙන් මසාජ් කරන්න ඕනේ. ඒක මම මේ බ්‍රෂ් එක ගන්න කිව්වේ. කොණ්ඩේ මසාජ් කරන්න මේ විදියට ගොඩක් effective. හැබැයි ඔයාලට මෙහෙම අමාරු නම් ඔයාලට පුළුවන් ඇඳේ නිදියගෙන ඔළුව බිම පැත්තට දාලා මසාජ් කරන්න. ඒකෙන් අපේ blood circulation එක වැඩි වෙනවා.
හරිම ඉක්මනට ඔයාට කොණ්ඩේ වැවෙනවා බලාගත්ත එකේ මාව විශ්වාස කරන්න. මේක ඇවිල්ලා මම හැමදාම කරන දේ. මගේ කොණ්ඩේ වවාගත්ත ඇත්තම විදිය තමයි මේ. ඒ අස්සෙන් බලන්නකො මෙයාව කොණ්ඩේ කාලා. You good? Shali, you good? මේ තියෙන මම දැනට යූස් කරන ෂැම්පු කන්ඩිෂනර්. මම එකක් යූස් කරන්නේ අර වයිරල් යන ඒවා try කරනවා. මේක අරන් සතියයි තාම. මේ තියෙන්නේ ඒක after shower මම ස්ප්‍රේ කරන ග්ලොස් එක. ඊට පස්සේ ඔය තියෙන්නේ මගේ ආසම ලොරියල් එකේ hair oil එක. ඉතින් මට recommend කරන්න බෑ ෂැම්පු කන්ඩිෂනර් මම තාම අරන් සතියයි නිසා. Tresemme ඔක්කොම වයිරල් ප්‍රොඩක්ට්ස් ටික මං ගාව තියෙනවා. කොණ්ඩේ වොෂ් කරලා ඉවර වුණ ගමන්ම කරන දෙයක් තමයි මෙන්න මේ ස්ප්‍රේ එක මම ස්ප්‍රේ කරනවා. This smells so good. රෙඩි වෙන්න යන්නේ. කොණ්ඩේ සෙට් කරගන්න කලින් ඩ්‍රයි කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති කොණ්ඩේ හරිම සිල්කි ගතියක් ඇවිල්ලා තියෙනවා after oil shower එකටයි පස්සේ. පේනවද මගේ pimples? මම hormonal imbalance එකක් through යන ගමන් මගේ pimple recovery එකත් මම ඔයගොල්ලන්ට vlog එකක් අනිවාර්යයෙන්ම කියනවා. මුලින්ම මම use කරන්නේ කොහරි අති MAC එකේ මම දන්නේ නම් එක මොකක්ද කියලා this powder. That's it. මොකොත් නෑ වෙන. මගේ මේ pimples පොඩක් cover වෙන්න. ඊට පස්සේ ඇවිල්ලා මගේ all time favorite lipstick දෙක Revlon එකේ මෙන්න මේ colour එක. Occasionally මම වෙනම use කරනවා හැබැයි ගොඩක් වෙලාවට කියලා මම ආසයි සමහරක ආස නෑ මම ආසයි lip line එකක් චුට්ටක් අදින්න. පස්සේ luminous blusher එක මේක නැතුව එළියට යන්නෙම නෑ. මම ඒක අතින් ගන්න. ඒ තමයි මම මුලින්ම යූස් කරන්නේ. මේක ඇවිල්ලා මේකේ dry එක අපිට මේක unlock කරලා මෙහෙම සෙට් කරගත්තා කියලා. මම හැමදාම කියනවා වගේ ඩයිසන් එක කියන්නේ මට මගේ බර්ත්ඩේ එකට ලැබිච්ච හොඳම gift එක. මොකද කොණ්ඩෙත් එක්ක මම ගොඩාක් struggle කරපු කෙනෙක්. කොහේ හරි යන්න යද්දි හැමදාම මට හරිම ප්‍රශ්න ඉතින් මොනවද කරන්න කියලා. ඒ වුණාට දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. චුටි කාලේ මට කොණ්ඩේ තිබිච්ච නැති හින්දා මම හරියට uncomfortable වුණ කෙනෙක්. ඉතින් girls try කරොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. මම තාම hair care ඉවර නෑ. හැබැයි දැනටමත් මගේ කොණ්ඩේ සෑහෙන වෙනසක් වෙලා තියෙනවා. දැන් මම යූස් කරන්නේ මේක. තාම dry කරලා ඉවර නෑ. උනට මම චුට්ටක් දාලා මේකේ මම බේලලා හරියටම ඔයාලට පෙන්නන්නම් මගේ ඔයිල් එක ඇත්තටම මැජික් ඔයිල් එකක් කියලා. අපි අඳින විදිහ අපේ ස්කින් එක ගැන අපි ගොඩක් කෙයා කරනවා නෑ. මම හිතන්නේ අපි ඊටත් වැඩියෙන් අපේ කොණ්ඩේ ගැන කෙයා කරන්න ඕනේ girls. ඉතින් ඔයාගේ කොණ්ඩේ ආදරෙන් බලා ගන්න අමතක කරන්න එපා. කොණ්ඩේ හරිම බර ගතියක් තියෙනවා ඔයිල් කරාට පස්සේ. I love curls. Till I see you next time. Thank you for watching guys. Bye.